සවදමු ආශ්චර්ය දුවට බලමු ඒ දුවගේ කතාවත් අහලා. ඉස්සෙල්ලම කියන්න ඕන thank you sir ගොඩක්. මට වෙන කියන්න වචන නැහැ. මගේ නම ආශ්චර්ය රන්කඩුව. මම මගේ රිසල්ට් එක ඒ 8යි B එකයි. මගේ B එක තියෙන ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදයට. මගේ ජීවිතේ මට කවදාවත් සයන්ස් වලට ඒකක් තිබුණේ නැහැ. මම 10 වසරේ සයන්ස් වලට මම පන්ති ගියා මිස් වෙනදම ගිහක පන්තියකට. මට ජීවිතේට සයන්ස් වලට ලකුණු තිබිලා නැහැ. මම ඒකෙන් ගොඩක් පීඩා වින්ද මොකද මගේ තාත්තා දොස්තර කෙනෙක්. මගේ තාත්තා ගොඩක් වටින දොස්තර කෙනෙක්. මගේ තාත්තා තමයි බදුල්ල මොරගලේ දිස්ත්‍රික් දෙකේ පළවෙනි වතාවට දොස්තර කෙනෙක් වුණ ડોක්ටර්. එහෙම වෙලත් මට කවදාවත් සයන්ස් වලට ඒකක් තිබුණේ නැහැ. මට ගොඩක් දුකයි. මම හැමදාම ලකුණු නැති වුණාම ගෙදර ඇවිල්ලා ඇඬුවා. මට කවදාවත් එහෙම තිබුණ නැති වුණා. මට ක්ලාස් මාරු කරන්න වුණා. මම එකම ක්ලාස් එකකට ගියේ සර් හැමදාම හිතුවේ පොත් කියවන ළමයි මෝඩයි. මම පොත්පත්‍ර ගොඩක් ආදරේ. මම සාහිත්‍ය ගැන හෙව්වා. මගේ ආසාව තිබුණේ සාහිත්‍යෙට. මම ඒකයි ඉංග්‍රීසි ලිටරචර් පවා කරේ. ඒ සහිතව මම පොත් කියවන හින්දා මෝඩයි කියලා. මම ඒ හින්දා මම කොට්ටයට එහෙම තියාගෙන පොත් කියුවේ මගේ ආසාවට. ඉතින් එහෙම තින් දිගට මම ගණන් හදද්දි සමහර ලාවට ඒක කවදාවත් මගේ ගානක් මට වැරදුනාම මට කවදාවත් හොඳින් කතා කරලා කිව්වේ නෑ. මම ගොඩක් වැටුනේ මේ වගේ තැන්වල. මට 11 දෙවෙනි වාරේ සයන්ස් වලට තිබුණේ ලකුණු 40යි. ගෙදර ඇවිල්ලා මට කියන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ වුණාට අම්මා පේරන්ට්ස් මීටින් එකට ආවම මම පන්තියේ 3 වෙනි ආයදා. 3 වෙනි ආවෙලත් මට තිබුණේ ලකුණු 40යි. ඉතින් මුළු ලකුණු ෂීට් එකම දාලා ඒකේ S එකක් කියලා පෙන්නද්දි එදා මුළු හෝල් එකම හයියෙන් කතා කරන්න ගත්ත එක ගැන. මොකද එතන ඉන්න දෙමාපිය ඔක්කොම හොඳට මාව දන්නවා. අනිත් එකේ ඉස්කෝලේ ගුරුවරයා ගොඩක් හොඳයි. ඉස්කෝලේ ගුරුවරයා ගොඩක් පුදුම වුණා මගේ මට ලකුණු 40ක් වෙච්ච එකට. එදා අම්මා ගෙදර ඇවිල්ලා ඇඬුවා. අම්මට ගොඩක් දෙමාපියන් අම්මා නම් කියලා තිබුණා. මම ගෙදර ඇවිල්ලා එදා කල්පනා කරා මම කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියලා. අම්මට තාත්තා දෙන්න කොහොමද මුහුණ දෙන්නේ කියලා සමාජයට. මම එදා තමයි සීකේසගේ ක්ලාස් එකට ඉස්සෙල්ලම ජොයින් වුණේ 11 දෙවෙනි මාරේ. මට එතකොට තිබුණේ S එක. ඊට පස්සේ මම දිගටම රෙකෝඩින් බලන්න ගත්තා. රෑ 1යි 2යි 3යි සමහර දවස් නිදාගනිද්දි මම අම්මා හැමදාම කියනවා සර්ගේ කටහඬ හෙනවා. ඇයි අද කටහඬ ඇහුන්නේ නැත්තේ? ඇයි මොකද නවත්තලා? එච්චර සර්ගේ කටහඬ විතරයි ගෙදර ඇහුනේ. බිත්තිවල සර්ගේ ස්ටාර්නයිට් පේපර් වල සමහර ෂෝට් නෝට් ගහපු ඒවා ගැලැක්සි ප්ලෑන් ට්‍රීස් එහෙම ඇඳලා මම මුළු බිත්ති පුරාම ගහලා තිබුණා. ඉතින් ගෙදර බිත්ති පාට කරලා තිබුණේ සර්ගේ දේවල් හින්දා මම පේපර් ගොඩක් ගත්තා. ඒ හැම පේපර් එකක්ම කරා. හැම ප්‍රශ්නයක්ම කරා. මම සයන්ස් පේපරේ ලියපු දවසේ මම එදාත් ලෙඩ වෙලා හිටියේ. මම සයන්ස් MCQ එක වෙලාවේ කලන්ත දාලා වැටුණා. මම හිතුවේ මට කරගන්න බැරි වුණා තමයි කියලා. ඒත් මම MCQ එක කොහොම හරි කරගත්තා. MCQ එක මම පුළුවන් විදිහට ගහලා මට MCQ එකට තිබුණේ 28යි. මම ගෙදර ඇවිල්ලා ඒත් කල්පනා කරා මම අප්පච්චි කොහොමද සමාජෙට මුණ දෙන්නේ අප්පච්චි මිනිස් මොනවා කියාවිද කියලා. රිසල්ට් එක අද ඊයේ මම බලද්දි රිසල්ට් එක මම ඉස්සෙල්ලාම එකින් බලලා සයන්ස් ඒකේ දැකපුවම මම ෆෝන් එක තියලා විනාඩි 15ක් විතර ඇඬුවා. මම කල්පනා කරා මට කොහොමද ඒක ආවේ කියලා. මම ඉස්සෙල්ලාම මම අම්මට එවෙල කිව්වේ අම්මේ සීකේස් බුදු වෙන්න ඕන කියලා. මට ඒක විතරයි මගේ කටින් ආපු වචනේ. මට තේරෙන්නේ මට ඒ සතුර කියලා ඉවර කරගන්න බෑ. මට අදත් එයට B එක කිව්වට මට කවදාවත් මගේ ලිටරචර් B එක ගැන දුක හිතෙන්නේ නැහැ. මොකද මම දන්නවා මට ඒක ලැබෙන්න තිබිච්ච දෙයක්. මම ඔන්ලයින් ක්ලාස් විතරයි සීකේස්ගේ අන්තිම මාස් ටිකේම ගියේ. හැම ක්ලාස් එකකටම ආවා. හැම රෙකෝඩින් එකම බැලුවා. මම අන්තිමට පැය 12 රෙකෝඩින් බැලුවා. උදේ ඉඳන් රෑ වෙනකම් මගේ නෝට්ස් එක්කම මගේ යාළුවෝ දැක්කම කිව්වා මේ නෝට් වල ලස්සන බලන්න. එහෙම කිව්වට මම එච්චර ආසාවෙන් කරේ සයන්ස්. අන්තිමට මට ඉතින් ඒකට ඒකක් තියෙනවා. මට ඊට වැඩිය සතුටක් නෑ සර්. මම අන්තිම කාලේ හැමෝටම උදව් කරා. සර්ට පින් සිද්ධ වෙන්න ඕන. කවදාවත් නැත්නම් මට S එකක් A එකක් වෙන්නේ නෑ සර්. මම ඒක දන්නවා. ඒක කරගන්න බැරි වෙච්ච දෙයක්. මම නැත්නම් කවදාවත් හිතුවේ මට මම බයෝ කරන්න නෑමයි කියලා හිතන් හිටියේ. මම සයන්ස් කරන්න කවදාවත් කන්ෆිඩන්ස් එකක් තිබිච්ච ළමෙක් නෙවෙයි. මට එදා ලකුණු 40 ආපු දවසේ මට හිතා ගන්න බැරි වුණා මම මොකද්ද කරන්නේ. මගේ ආසාව තිබුණේ චූටි කාලේ නම් දොස්තර කෙනෙක් වෙන්න. හැමෝම අප්පච්චි දොස්තර හින්දා හැමෝම කියන්නේ චූටි ડોක්ටර් වෙන්න. එහෙම කියලා කිව්වම මට ඒ තිබිච්ච ආසාවල ඔක්කොම නැති වුණා. මම ගෙදරට ඇවිල්ලා එදා දවස් දෙකේම කරේ අඬපු එක විතරයි. ඊට පස්සේ තමයි මම මහන්සි වෙන්න ගත්තේ. ඉස්කෝලේ ගුරුවරු ගොඩක් උදව් කරා. ඊ පේපරේ ආයතන ගුරුවරුන්ට කල්ලාසට ඒ වගේම සීගසට ගොඩක් ස්තුතියි. මම හිතාගත්තා මට සයන්ස් එකක් આવොත් මම මේ කතාව කියනවාම තමයි ඉන්න මුළු ලෝකෙටම. මොකද මම දන්නවා එදා මම මානසික වැටිච්ච තරම් එදා මට සයන්ස් එකට තිබිච්ච S එක හින්දා. ඉතින් මට අද ඒකක් තියෙනවා. ඉතින් සර්ට පින් සිද්ධ වෙන්න ඕන. මට වෙන කියන්න දෙයක් නෑ. මට ගොඩක් සතුටුයි. ඉතින් නංගිලා මල්ල හැමෝටම කියන්න ඕන. සීකේස් තෝරගත්ත ගැන කවදාවත් පස්ත වෙන්න එපා. ඒ තමයි ජීවිතේ ඔයාලා ගත්ත හොඳම තීරණේ සයන්ස් ගැන නම්.